අයිබෝවන් මේ මගේ පළවෙනි ට්‍රැවල් වොග් එක. ඉතින් අද අපි කැම්පින් කරන්න තෝරගත්තේ අලගල්ල කැම්පින් සයිට් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ එළකොට රේල්වේ ස්ටේෂන් එකට. ඉතින් මේ රේල්වේ ස්ටේෂන් එකට එනවා නම් මාවනලට ඇවිල්ලා මාකේරල් කියන බස් එකේ ඇවිල්ලා බස් එක නතරකට අන්තිම තැනින් බැලලා ස්ටේෂන් එකට පයින් එන්න පුළුවන්. තමන්ගේ වාහනයක එනවා නම් ස්ටේෂන් එක ළඟටම මේ වාහනේ එන්න පුළුවන්. නැත්තම් ට්‍රේන් එකේ එනවා නම් නෝර ඉඳන් හරි කොළඹ ඉඳන් හරි ට්‍රේන් එකේ වෙලා මේ ස්ටේෂන් එකේ බහලා හයික් එක පටන් ගන්න පුළුවන්. ඉතින් හයික් එක පටන් ගන්න තියෙන ස්ටේෂන් එක පහු කරලා නුවර පැත්තට පොඩ්ඩ දුරක් යද්දි පඩිපෙළක් තියෙනවා. අන්න එතනින් තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි සාම්ප්‍රදායිකවට මුල් තැන දෙමින් කොලාත් අක්කේ මෙట్లా ගමන පුරාවට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා. එහෙම තමයි ගමන පටන් ගත්තේ. ගමන පටන් අරගෙන ටික දුරක් යද්දී මේ පඩිපෙළක් හම්බෙනවා. ඉතින් ඒ හරියටත් මාර්ම ලස්සන view එකක් තිබුණේ. මොකද එතකොට අපි කන්දේ යම් ප්‍රමාණයක් ඉහළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරි අපි ඉස්සරහට ගිහින් හම්බෙමු. පඩිකරන පහු කරගෙන ඉති ආයම කොන්ක්‍රීට් පාරකට තමයි වැටෙන්නේ. අපි ඒ පාර දිගේ ටිකක් දුර ඇවිල්ලා මේ දැන් පොඩ්ඩක් රෙස්ට් කරන්න අතර වුණා. වතුර ටිකක් බීලා රට ඉඳි වගේක් එහෙම ගෙනත් තිබ්බා. ඒකත් කාලා රීෆ්‍රෙෂ් වෙලා ආයෙ ගමන පටන් ගන්න කියලා තමයි බැලුවේ. ඊට පස්සේ මේ එතන දැන් ටික දුරක් ඉස්සරහට එද්දී ආයෙම තුම්මන් හන්දියක් හම්බෙනවා. එතන බෝඩ් එකක් දාලා තියෙනවා අලගල්ලට කියලා. ඒ නිසා පාර හොයාගන්න නම් අමාරු නෑ. ඉතින් අද අපේ ගමනට ටීම් එක 8 දෙනෙක් ඉන්නවා. අපි 8 දෙනාට මාරියන්න අද වතුර ලීටර 40ක් විතර අරන් යනවා. මොකද මේ අලගල්ල කන්ද උඩ මේ වතුර හොයාගන්න නෑ. ඒ වගේම තියෙන වතුරත් මේ පිරිසිදු භාවය ටිකක් අඩුයි මගෙන් හම්බෙන වතුරත්. ඒක නිසා අපි වතුර ඇති තරම් අරන් යන්න තමයි කල්පනා කරේ. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් වතුර අරන් එන්න. නැත්තම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි කොන්ක්‍රීට් පාර දිගේ ආයම කිලෝමීටර එකමාරක් විතර ඉස්සරහට ආවා. ඉතින් ඉස්සරහට එද්දී ආයම ටික සමන් ලොකු වතුර පාරක් හම්බෙනවා. ඉතින් අපි බැලුවේ මේ දවල්ට කෑම මෙතන කාලේ යන්න කියලා. මොකද එතකොට මේ අපේ බෑග් වල තියෙන බරත් අඩු වෙනවා. ඒ වගේම මේ අත සෝද ගන්න වතුර එහෙමත් තියෙනවා. එතකොට මේ ලේසිනේ අපිට ඒකට.
ඉතින් අපි කෑම කාපු තැන ඉඳන් ඉස්සරහට ඉති ආයෙම බෝගහක් එක්ක පාලමක් හම්බ වෙනවා. ඒ පාලම පැත්තට යන්නේ නැතුව කෙලින්ම යන්න ඕනේ. ඊට පස්සේ ආයෙම ටික දුරක් ඉස්සරහට එද්දි ට්‍රාන්ස්ෆෝමරයක් හම්බ වෙනවා. ඒකත් එක්ක පහු කරලා එද්දි කොළපාට ගේට් එකක් තියෙනවා. ඔය වීඩියෝ එකේ වගේ. ඉතින් එතනින් තමයි පහළට යන්න තියෙන්නේ. අපි සැලකිය යුතු දුරක් ආවා. ගෙවල් එතකොට තේ වතු අනම්මනම් පහු කරගෙන මේ ගොඩක් දුරට ආවා. ඉතින් මේ අර බෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට බෝඩ් එකක් හම්බ එතනින් වමට තමයි යන්න ඕනේ. ඉතින් අද අපිත් එක්ක කැම්පින් කරන්න අපේ සෙට් එක. වමට හැරිලා ආවට පස්සේ ආයෙම පාර දෙකට බෙදෙන තැනක් හම්බ වෙනවා. අන්න එතනින් දකුණට යන්න ඕනේ. එතනදී නම් පොඩ්ඩක් පාර හොයාගන්න අමාරු වෙනවා. මොකද මේ තේවත්තක් නේ. තේවත්තේ පැති කීපයකට පාරවල් තියෙනවා. ඒක නිසා අන්න එතනදී චුට්ටක් අනිවාර්යයෙන්ම මේ පොඩ්ඩක් හොයලා බලලම යන්න. නැත්නම් පාර වැරදෙන්න පුළුවන්. ඔන්න අපි දැන් තේවත්තේ අවසානයේ තමයි ඉන්නේ. ඒ කියන්නේ දැන් එතනින් එහාට අලගල්ල රක්ෂිතය තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් රක්ෂිතයට ඇතුල් වෙන්න යන්නේ. මේ බෝඩ් එක තියෙනවානේ. බෝඩ් එකේ නම් ලියපුවා මේ පේන්නේ නැහැ. ඒ බෝඩ් එක ළඟින් තේවත්ත අයින දිගේ ඉහළට අඩිපාර තියෙනවා. අන්න එතනින් තමයි මේ රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නේ. ඔයාලා දකින්න ඇති මේ අපි අර රක්ෂිතයට ඇතුල් වුණාට පස්සේ මේ එක දිගටම අංශක 70ක විතර ස්ලොප් එකක් තමයි තියෙන්නේ. මේ ටිකේ දිගටම නැක්ම. ඒක නිසා අපි මේ ටිකක් දුර ආවා. මේ එතකොට මාරම උඩකට අර එනවා. මොකද ස්ලොප් එක වැඩි වීමත් එක්ක මේක අපි ඉහළට ආවා දැන්. ඔය බලන්නකො මේ ස්ලොප් එක මාරම ස්ලොප් එකක් තියෙන්නේ. අපේ ටීම් එකේ මේ දනිස් සමහර කෙනෙකුත් හිටියා. ඒකින්ද පොඩ්ඩක් මේ පොඩි ප්‍රශ්නකුත් වුණා. මේ එයා එක්කන් එද්දි මෙතනදී මේ කොළඟත් එක ගස් වැටිලා පාර මැකිලා තිබ්බේ. මේ ඉතින් ඒ වගේ වෙලාවට පාර හොයාගන්න පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් මොකද අපි කැලේකන ඉන්න වගේ දේවල් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කැලේකට ලෙව්වට ඉතින් රෙඩි වෙලා අපි යන්න ඕනේ.
ඔන්න අපි මේ වෙද්දි නම් කැලෑකුට්ටියෙන් එළියට ඇවිල්ලා මේ අර මේ තුන පඳුරු තියෙන කොටසකට ආවා. මේ වෙද්දි නම් ගමනේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කඳු මුදුන පේන මට්ටමේ ඉන්නේ. ඒ වගේම තමයි මේ ඉලු පඳුරු තියෙන්නේ. ඒවට කැපෙනවා මේ මාර විදියට. ඒකෙන්ද අධික මේ ඇඳන් එනවා නම් ගොඩක් හොඳයි කට්ටිය. ඒ වගේම තමයි මාර විදියට කූණ්ඩැල්ලෝ ඉන්නවා වැස්ස නිසා මං හිතන්නේ. ඒකට පොඩ්ඩක් ලෑස්ති වෙලා එන්න අනිවාර්යෙන් ඔයාලා අලගල්ලේ හයික් එකට එනවනම්. මේ වෙද්දිත් මාර ලස්සන view එකක් තියෙන්නේ. මොකද අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්න හින්දා view එක ලස්සනම පේනවා. මේ වෙද්දි වෙලාව 5:30ට වගේ ඇති. එර බහින්නත් පටන් අරන් තිබුණේ. මේ අපිට උවමනාව තියෙනවා එර බහින එක බලන්න උඩට යන්න. ඒත් මේ ඉස්සරහට අපිට හම්බෙන්න තියෙන කොටස මේ පොඩ්ඩක් අමාරුයි. ඒක මේ ඉහළ නගින පොඩ්ඩක් වෙලා යනවා. හරි අපි ඉස්සරහට ගිහින් බලමු. ඔන්න දැන් තමයි ගමනේ භයානකම සහ අමාරුම කොටස පටන් ගන්නෙ. මෙතනට කියන්නේ මේ උඩට කියන්නේ සිංහ කට කියලා. ඉතින් අපි ඉස්සල්ලාම උඩට ගිහිල්ලා මේ අරන් ගියපු ලණුවක් දාලා කට්ටිය පොලිමේ ඉඳලා බෑග් උඩට ගන්න කියලා තමයි බැලුවේ. ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය පොලිමේ උඩට ඉඳලා මේ බෑග් ටික ගත්තේ. මොකද බෑග් උත් අරගෙන ඒක නගින්න අමාරුයි. මොකද අංශක 80ක වගේ මේ ස්ලොප් එකක් තමයි ඒ ටිකේ තියෙන්නේ. 80ක් ඊටත් වැඩි වගේ. ඉතින් ඒකින්ද ඔක්කොමලා ටීම් එකේ කට්ටිය පරිස්සමට මේ බෑග් ටික තියලා නැගලා පොලිමක් වගේ ඉඳලා මේ බඩු ටික හිමිට උඩට ගත්තේ. එතන මාරම මේ රික්ස් එකක් තියෙනවා. ඉතින් කට්ටිය එනවනම් මේ ටිකේ. ඔන්න අපි මේ වෙදින අලගල්ල කන්ද මුදුනේ ඉන්නේ. ඊට බහිනවත් එක්කම තියෙන view එකත් එක්ක කට්ටියට මහන්සි එහෙම කොහෙන් ගියත් දන්නේ නැහැ. ඉතින් කට්ටිය ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. මේ ඔක්කොම කරා. ඊට පස්සේ මේ කට්ටිය ෆොටෝස් ගහලා එහෙම මහන්සි අරලා මේ ඉනිමෙලේට එහෙම දරත් හොයලා අපි ටෙන්ට් එක සෙටප් කරන්න පටන් ගත්තා. ඒ වෙද්දි මේ කරවල වෙලා තිබ්බේ. මාරික්මන්ට කරවල වුණා. ඉතින් අපිට මේ දර එහෙම හොයාගත්තේ ටිකක් වෙලා ගියා. ඒක නිසා මේ වීඩියෝස් ගන්නත් බැරි වුණා. මේ වෙලාව තිබුණ නැති නිසා මේ බහින එකත් හරියට මේ කැප්චර් කරගන්න බැරි වුණා අපිට. මේ වෙලාවත් එක්ක අර දර හොයා ගන්නත් ඕනේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක. ඉතින් අපි රැයට පාස්තා හදන්න කියලා හිතන් හිටියේ. ඒත් මේ මහන්සියයි අනම්මනම් ඔක්කොමතෙන් කට්ටිය මේ හිතුවා උදේට පාස්තා හදලා අපි රැයට පාන් කන්න කියලා. ඉතින් අපි පොඩ්ඩක් අයියක් එහෙම ගහලා කට්ටියත් එක්ක මේ සින්දුවක් එහෙමත් කියලා මේ ටිකක් වෙලා ඉඳලා මේ නිදාගත්තා. ඉතින් එහෙනම් good night හැමෝටම.
ගුඩ් මෝනිින් හැමෝටම එන්න අපි යමු මේ සන්රයිස් එක බලන්න. ඒකත් එක්ක මාර්ලක්ෂණ විවක තිබ්බා. හැබැයි මේ දස්සලට එයා කොලිටිය එක පොඩ්ඩක් අඩු හින්ද මේ විව් එක එච්ච ලස්සන්ට පෙවුන්නේ. මේ මීතුමත් ලොකුවටම තිබුන්නෑ. එක නිසා මේ නමුතර යාගොල්ටි කඩු නිසා විව් එක හරියට පෙවුන්නෑ. මේ ඔන්න මෙතන තමයි මේ අලගල්ල වොන්ටඩ් රේන්ජ්ගේ උස්සම තැන. මෙතනෙන්ට නම් විව් එක මාරම ලස්සන්ට පේනවා. මේ ඒ වගේ මෙතනින් පහල තින් තමයි අපි අර මේ සිංහකට කියලා උඩට ආවේ. එතනින් නම් එන්න මාරම අමාරුයි. මේ අර බය කට්ටිය ඉන්නවනේ අපේ ටීම් එකේ ටිකක් මේ බයයි අර උස තැන් වලට නගින්න. එතකොට ඒ කට්ටිය එහෙම ගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒත් කොහොම හරි කට්ටිය ඔක්කොම උඩට ආවා. ඉතින් අපි මේ සන්රයිස් එකේම බල්ලා ෆොටෝස් ගහලා යමු. උදේටත් එකක් බීලා පාස්තා හදන්න පටන් ගත්තා. කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉතින් මේ කෑම හදලා තේ බීලා මේ හදන ගම තමයි දැන් ඉන්නේ. අපි උදේට කෑම කාලා ඊයේ කැම්පින් කරපු තැන මේ තිබ්බ විදියටම පිරිසිදු කරලා මේ ආයෙම මේ කන්ද බහිට පටන් ගත්තා. අපි කන්ද බහිද්දි තමයි ඊළඟට තිබ්බ අභියෝගය. ඊළඟට කන්ද බහිද්දි අනිත් පැත්තට තියෙනවා මේ කටුසු කොන්ද කියලා කොටසක්. අන්න ඒක තනිකර ගල දිගේ පල්ලට බහින්න තියෙන්නේ. එතනත් මාරම රිස්ක් එකක් තියෙනවා. මොකද අනිත් පැත්තට ප්‍රපාතේ තියෙන්නේ. පොඩ්ඩක් හරි එහෙම වුණොත් ප්‍රපාතේට වැටෙනවා. ඒක නිසා එතනදිත් අපි මේ ලණුවක් දාලා මේ කට්ටියව වෙන වෙනම පල්ලට බස්සලා බෑග් ටික වෙන වෙනම පල්ලට අරගෙන මේ හරිම අමාරුවේ තමයි ටිකක් බැස්සේ පැයකමාරක් කිය කට්ටිය එතනින් බස්ස ගන්න. ඉතින් ඒක නිසා වීඩියෝස් ගන්නත් බැරි වුණා, මුකුත් ගන්න බැරි වුණා. දැන් අපි ඒක බහැලා මේ කන්ද දිගේ කිලෝමීටර් 1කමාරක් විතර ඉස්සරහට යන්න තියෙනවා. මේ ආයෙම පූජා ගලට යන්න අපි ඉතින් දැන් මේ යන ගමන් ඉන්නේ. මේ ටිකෙත් මේ ගස් එහෙම වැටිලා පාර මේ අවහිර වෙලා තිබ්බේ. අපිත් ඉතින් මේ බොහොම අමාරුවෙන් ඉතින් ගියා කට්ටිය ඔක්කොමත් එක්ක. මේ ඒ වගේම තමයි
මේක උඩත් කෝඩැල්ල මාර විදිහට ඉන්න එකතන් අතරනොත්තම කෝඩැල්ල නගෙන මාර විදිහට. ඉතින් කෝඩැල්ලට නම් මොනහරි වාලා ඇති අනිවාරයෙන් අරන් එන්න. ඔන්න කොහමරි අපි කන්ද දෙක කිලෝමිටර් එක හමාරක් විතර මේ ඇවිල්ලා කන්දේ අනිත් අන්තෙට ළඟා වුණා. ඒ කියන්නේ පූජා ගලට. මේ පූජා ගලේ මේ චෛත්‍ය රජාණන් වහන්සේ නමක් හදලා තියෙනවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේ නමකුත් මේ පන්සලේ ඉන්නවා. ඉතින් මේ ඔයාලා එනවනම් ටිකක් මේ සංවරව හැසිරෙන්න කියලා තියෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරනවා වෙන්න පුළුවන්. ඉතින් එයාට ඒ ස්වාමීන් වහන්සේට ආදරෙන්න ඕන විදිහට ඔය කට්ටිය මේ ඇවිල්ලා ඔයාලා පරිසරයෙන් විඳින්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔයාලට තිය අන්තිම වතාවට කියන්න තියෙන්නේ මේ ඔයාලා මේ අලගල්ල කන්ද නගින්න එනවනම් හයික් එකක් කරන්න ඕ කැම්පින් කරන්න එනවනම් අනිවාර්යෙන්ම මේ ඔයාලා අරන් එන කුණු හැම දෙයක්ම ආපහු අරන් යන්න. මොකද මේ පරිසරයේ
ලස්සනට තියාගත්තොත් තමයි ඉස්සරහට එන කට්ටියටත් මේ පරිසරයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම රැකෙන්නේ. ඒක නිසා ඒක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. කුණු කසල ගෙනත් දාලා තිබ්බා අපි මේ දැක්ක ගොඩක් තැන්වල දාලා තියෙනවා කට්ටිය. ගොඩාක්ම නෑ ඒ තැන්වල දාලා තියෙන. ඉතින් ඕක පොඩ දැඩි වෙලා තමයි අන්තිමට ගොඩාක් කුණු එකතු වෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඒක මතක තියාගන්න. පරිසරය රැකගත්තොත් තමයි අපිටත් ඉස්සරහට රැකෙන්න පුළුවන් කියන එක. ඉතින් හරි මේ ආයෙ වීඩියෝ එක හැම එකක් ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් ඉන්න.